ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් පිරිමි අයටත් ඒ විතරක් නෙවෙයි ගැහැණු අයටත් බොහෝ වෙලාවට බලපාන වැදගත් විෂයක් ගැනයි. ගොඩක් අය ලිංගික සමනතාවයකින් සම්පූර්ණ ආස්වාදය විඳින්න කැමති වෙනත් සමහරුන්ට ඊට විනාඩියක්වත් පවත්වා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. කලින්ම අවසන් වෙන අයත් වැඩේ ආරම්භ කරන්නත් කලින්ම ඉවර වෙන අයත් සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා අද මම ඔබට කියලා දෙන්න යන්නේ කිසිම බෙහෙත් භාවිතා නොකර නැති ලෙඩවලට බය නොවි ඊටමත් සැහැල්ලුවෙන් ප්‍රායෝගිකව කරන්න පුරුවන් ක්‍රම කිහිපයක්. මෙම ගැටලුව පිරිමි අයට විතරක් නෙවෙයි ගැහැණු අයටත් දැඩි මානසික වේදනාවක් ගෙන දෙන එකක්. ඒත් බය වෙන්න දෙයක් නැහැ. මේකට විසඳුම් තියෙනවා. එහෙනම් වීඩියෝ එක අවසානය වෙනකම්ම බලන්න, channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉක්මනින් ශුක්‍රාණු පිටවීම කියන්නේ මොකක්ද? ඉක්මනින් ශුක්‍රාණු පිටවීම කියන්නේ ලිංගික සමනතාවය ආරම්භ කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත සමහර විට විනාඩියකටත් අඩු කාලයකින් ශුක්‍රාණු පිටවීම සිදුවීම. මේකට හේතු වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. මානසික ආතතිය, කාංසාව, අධික උත්තේජනය, හෝමෝන අසමතුලිතතාව, සමහර ස්නායු ආබාධ. නමුත් බොහෝ අවස්ථාවල මේක ලෙඩක් නෙවෙයි. නිවැරදි ක්‍රම පුරුදු කරගත්තොත් පාලනය කරගන්න පුළුවන් තත්වයක්. විරාම ගැනීමේ ක්‍රමය. Stop Start Method. මේක ඉක්මනින් පිටවීම පාලනය කරගන්න තියෙන ජනප්‍රියම සහ සාර්ථකම ක්‍රමයක්. ඔයාට ශුක්‍රාණු පිටවීමට ආසන්නයි කියලා දැනෙන මොහොතේ සම්පූර්ණයෙන්ම ක්‍රියාව නවත්තන්න. කිසිම උත්තේජනයක් නොවන විදිහට තත්පර 30ක් වගේ ඉන්න. ගැඹුරු හුස්මක් අරගෙන අවධානය වෙන තැනකට යොමු කරන්න. ඊට පස්සේ ආයෙමත් ආරම්භ කරන්න. මේ ක්‍රියාවලිය 3-4 වතාවක් නැවත නැවත කරන්න. මේන් වෙන්නේ ඔයාගේ ශරීරය උත්තේජනය පාලනය කරගන්න පුහුණු වීම. කෙලවර මිරිකීමේ ක්‍රමය. ස්ක්වීස් ටෙක්නික්. මේකත් විරාම ගැනීමේ ක්‍රමයට සමානයි. ශුක්‍රාණු පිටවීමට ආසන්නයි කියලා දැනෙනකොට ශිශ්නය එළියට අරගෙන කෙලවරට පහළ ප්‍රදේශය මදක් තදින් මිරිකන්න. තත්පර 15-20ක් පමණ එලස තබා ගන්න. මේන් ශුක්‍රාණු පිටවීම తాවකාලිකව නවත්වන්න පුළුවන්. මේකත් නැවත නැවත පුරුදු වුණොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ලිහිල් වීම සහ අවධානය යොමු කිරීම. බොහෝ අය ඉක්මනින් පිට වෙන්නේ දැන් යයිද, තවත් පවතින්න බැරි වෙයිද කියන සිතුවිලි නිසා. ඒ නිසා ගැඹුරු හුස්ම ගැනීම, භාවනා, යෝගා වගේ දේවල් ඊටාම වැදගත්. ඒ වගේම ලිංගික සමනතාවයේදී අනාගතය ගැන හිතනවට වඩා එම මොහොතේ දැනෙන හැඟීම් වලට අවධානය යොමු කරන්න. කීගල් ව්‍යායාම. කීගල් ව්‍යායාම කියන්නේ මුත්‍රා පාලනය සහ ශුක්‍රාණු පාලනයට උදව් කරන මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම. මුත්‍රා කරන අතරතුර මුත්‍රා ධාරාව නවත්වන්න උත්සාහ කරන්න. එවිට දැනෙන මාංශ පේශී තද කර තත්පර 3-5ක් වගේ තබා ගන්න. පසුව ලිහිල් කරන්න. දවසට වාර 10-15ක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. වෛද්‍ය උපදෙස් ගැන. මෙම ක්‍රමවලින් සහනයක් නොලැබුණොත් ලැජ්ජ වෙන්න එපා. වෛද්‍යවරයෙකු හමු වෙලා විස්තර කරන්න. දියවැඩියාව, ස්නායු රෝග වගේ තත්ත්ව තිබුණොත් මෙවැනි ගැටලු ඇති වෙන්න පුරුවන්. ඖෂධ හෝ ක්‍රීම් භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණක් කරන්න. ඉක්මනින් ශුක්‍රාණු පිටවීම කියන්නේ ලැජ්ජ විය යුතු දෙයක් නෙවෙයි. ඉවසීමෙන් කැපවීමෙන් මෙම ක්‍රම පුරුදු කරගත්තොත් අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔයාගේ සහකරු හෝ සහකාරිය සමග මේ ගැන විවෘතව කතා කරන එකත් ඊටම වැදගත්. අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.